ආයුබෝවන්. වසර දහස් ගණනකට පෙර වඳ වී ගිය සතෙක්ට ආයෙත් පණ දෙන්න පුළුවන්ද? ඒ විදිහට පණ දුන්න සතෙක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඩයවුල්ෆ් කියන්නේ ඒ විදිහට වසර දසදහස් ගණනකට කලින් වඳ වී ගිය අයිස් ජුගයට අයත් සතෙක්. ඉතින් අද අපි කතා කරමු මේ ඩයවුල්ෆ්ලා ගැන වගේම වඳ වී ගිය සතෙක්ට ආයෙත් මේ විදිහට පණ දෙන්නේ කොහොමද කියලා. සුපුරුදු පරිදි ආරාධනා කරනවා ඔබ සැමට එකතු වෙලා ඉන්න කියලා අපේ YouTube නාලිකාවත් සමගින්. ඩයවුල්ෆ් කියන නමේ තේරුම තමයි දරුණු වෘකයා කියන එක. ඉතින් නමේ විදිහටම මේ ඩයවුල්ෆ් කියන්නේ මීට වසර 1,25,000කට පමණ පෙර ඇමරිකානු කලාපයේ ජීවත් වුණ ඉතා දරුණු වගේම භයානක වෘකයන් විශේෂයකටයි. ගොඩක් කට්ටියට ඩයවුල්ෆ් කිව්වම මතක් වෙන්නේ Game of Thrones වගේ කතාවල එන අපි දැකපු අද ඉන්න වෘකයන්ට හැඩයෙන් සමාන ගොඩක් විශාල ලෝම වැවුණු සුදු අලු පාටින් යුතු සතෙක්වයි. හැබැයි ජාන තාක්ෂණය මගින් හොයාගෙන තියෙන දේවල් නම් මීට වඩා ටිකක් විතර වෙනස්. 2021 වසරේදී පැරණි ඩයවුල්ෆ් ෆොසිල වලින් ලබාගත් ජාන යොදාගෙන කරපු පරීක්ෂණ වලින් හොයාගෙන තියෙන්නේ මේ සත්තු අද වෙනකොට ඉන්න අලු වෘකයන්ට වඩා අප්‍රිකානු කලාපයේ ජීවත් වන කුඩා හිවලුන් විශේෂයකට ජානමය වශයෙන් සමාන බවයි. හොයාගෙන තියෙන විදිහට ඩයවුල්ෆ් කියන්නේ තද දුඹුරු සහ තැඹිලි පාට දිග ලෝම තියෙන සාමාන්‍ය වෘකයන්ට වඩා ටිකක් ශරීර ප්‍රමාණයෙන් විශාල දඩයම් කිරීමට අනුවර්තනය වුණ දිගු නියපොතු සහ ශක්තිමත් දත් තියෙන භයානක සත්වයන් විශේෂයක් වෙනවා. කොහොම වුණත් TV series සහ movies වල අපි දකින සත්තු වගේ මේ ඩයවුල්ෆ්ලා විශාල නම් නැහැ. තහවුරු වෙලා තියෙන විදිහට වැඩුණු ඩයවුල්ෆ් කෙනෙක්ගේ උස මීටර් 1කට ආසන්න වෙනවා. ඩයවුල්ෆ් කියන්නේ වසර මිලියන 5කට පමණ කලින් ඇමරිකානු කලාපයේදී සාමාන්‍ය අලු වෘකයන්ගෙන් පරිණාමය වුණු සත්තුන් විශේෂයක් කියලා විශ්වාස කරනවා. හිම යුගයේදී ඉතා දීර්ඝ කාලයක් ඇමරිකානු කලාපයේ භයානක දඩයක්කරුවෙකු ලෙස ජීවත් වෙන්න ඩයවුල්ෆ්ලාට පුළුවන් වෙනවා. ඒකට හේතුව වෙන්නේ මේ සත්තුන්ට තර්ජනයක් වෙන විදිහේ වෙනස් සත්තු ඒ කාලේ ජීවත් වෙලා හිටියේ නැති එකයි. විශාල බයිසන් ගවයින් සහ මැමත් ඇතුන් වැනි ඉතාම විශාල සතුන් ඩයවුල්ෆ්ලා ගොදුරු විදිහට යොදාගෙන තියෙනවා. ඒ වගේ සතෙක් පහසුවෙන් දඩයම් කරන්න පුළුවන් විදිහට ඉතා ශක්තිමත් හකු ප්‍රදේශයක් සහ ශක්තිමත් දත් මේ සතුන්ට තිබිලා තියෙනවා. ජානමගින් හොයාගෙන තියෙන කරුණු වලට අනුව වැඩුණු සතෙක්ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 70-80ක් වගේ යුක්ත වෙනවා. කොහොම වුණත් අදින් වසර දසදහසකට පමණ පෙර මේ ඩයවුල්ෆ්ලා පෘථිවි තලයෙන් වඳ වෙලා යනවා. මේකට හේතු කිහිපයක්ම බලපාලා තියෙනවා. ප්‍රධානම හේතුව තමයි හිම යුගය අවසන් වීමත් එක්කම ඩයවුල්ෆ්ලාට අවශ්‍ය ආහාර හිඟවීම. හිම යුගය අවසන් වන්නට විශාල මැමත් ඇතුන් වගේ සතුන් වඳ වෙලා යනවා. ඒත් එක්කම බයිසන් ගවයින් වැනි සතුන්ගේ ගහණයද ඉතා අඩු මට්ටමකට එනවා. මේ නිසා ඩයවුල්ෆ් සතුන්ට අවශ්‍ය ආහාර දැඩි ලෙස හිඟවීමට පටන් ගන්නවා. මීට අමතරව හිම යුගයෙන් පස්සේ ඇති වුණ ප්‍රබල දේශගුණික විපර්යාසයත් මේ සත්තු වඳවීමට දරුණු ලෙස බලපෑවා. ඩයවුල්ෆ්ලා හැඩගැසී තිබුණේ අධික සීතල පරිසරයට ඔරොත්තු දෙන විදිහටයි. පෘථිවිය උණුසුම් වීමත් සමග මේ සත්තුන්ට දඩයම් කළ හැකි සීතල ප්‍රදේශ ඉතා කුඩා ප්‍රදේශයකට සීමා වුණා. මේ වගේ කුඩා ප්‍රදේශයක ජීවත් වීම සහ ආහාර සොයා ගැනීම මේ සත්තුන්ට ලේසි වුණේ නැහැ. ඒ වගේම විශාල සත්තු දඩයම් කරන්න ඩයවුල්ෆ්ලා දක්ෂ වුණත් කුඩා සහ වේගවත් සත්තු දඩයම් කරන්න මෙයාලා දක්ෂ වුණේ නැහැ. මේ නිසා හිම යුගයේ අවසානයේ සිදුවීමත් සමගම ඩයවුල්ෆ්ලාගේ අවසානයත් සිදු වෙනවා. ඊට වසර ගණනාවකට පස්සේ මෑත ඉතිහාසයේදී විද්‍යාඥයන් සමත් වෙනවා ඩයවුල්ෆ්ලාගේ විශාල පොසිල ප්‍රමාණයක් සොයාගන්න. ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් ප්‍රාන්තයේ පිහිටි වගුරු බිමකින් පමණක් ඩයවුල්ෆ්ලාගේ ෆොසිල 4000කට අධික ප්‍රමාණයක් එකවර සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වෙනවා. ඩයවුල්ෆ් ඇතුළුව මේ විදිහට වඳ වී ගිය සතුන් ආයෙත් මේ ලෝකෙට ගෙන එන්න දිගු කාලයක ඉඳන්ම විද්‍යාඥයන් උත්සාහ කරා. මේ උත්සාහයන් වල ප්‍රතිඵලයක් විදිහට තමයි 2025 වසරේදී කොලොසල් සමාගමට අයත් පරීක්ෂකයන් කණ්ඩායමක් විසින් ඩයවුල්ෆ් පැටවුන් 4 දෙනෙක් නැවතත් මේ ලෝකෙට ගෙන ඒමට සමත් වෙන්නේ. කොහොම වුණත් කෘතිමව මේ වගේ සතෙක් හදනකොට ඇතිවන ගැටලු ගණනාවක්ම තියෙනවා. එකක් තමයි මිනිස්සු ජීවත් වෙන වර්තමාන ලෝකයට මේ වගේ භයානක දඩයක් කරුවෙකු නැවත ගෙන ඒම ආරක්ෂිතද කියන එක. අනිත් එක තමයි මේ වගේ ඩයවුල්ෆ්ලා නැවත ගෙන ආවොත් දැනට සිටින අලු වෘකයන්ගේ සහ වෙනත් සතුන්ගේ සමතුලිතතාවය බිඳ වැටෙන්න පුළුවන්. මේ වගේ තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ක්ලෝනකරණය කරන ලද සතුන් බොහෝ විට අකාලයේ මිය යෑම හෝ ලෙඩ රෝග වලට ගොදුරු වීම සිද්ධ වෙනවා.
කොහොම වුණත් මේ විදියට නිර්මාණය කරපු පළවෙනි සත්වයා මේ ඩයවුල්ෆ් පැටවුන්නන් නෙමෙයි. මීට කලිනුත් යුරෝපයේ වෙසෙන ගවයින් විශේෂයක් සහ අප්‍රිකානු සීබ්‍රවුන් විශේෂයක් මේ විදියට නිර්මාණය කරලා සාර්ථක ලෙස ඒ සත්තු ජීවත් කරවීමට විද්‍යාඥයින් සමත් වෙලා තියෙනවා. ඩයවුල්ෆ්ලා නිර්මාණය කිරීමේදී මුලින්ම විද්‍යාඥයින් උත්සාහ කර තිබුණේ සාමාන්‍ය අලුවෘකයන්ගේ ගර්භාෂ භාවිතා කරලා මේ සත්තු පහසුවෙන් ක්ලෝන කිරීමටයි. මේ විදිහට පරීක්ෂණය කරගෙන යනකොට විද්‍යාඥයින්ට තේරලා තියෙනවා ඩයවුල්ෆ්ලා සහ වර්තමාන අලුවෘකයන්ගේ ඥාන සැකැස්ම හිතනට වඩා ගොඩක් වෙනස් කියලා. මෙතනින් පස්සේ මේ පරීක්ෂණය ඉදිරියට කරගෙන යාමට ක්‍රම දෙකක් යෝජනා වෙලා තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි ඥාන ඉංජිනේරු විද්‍යාව මගින් ෆොසිල වලින් ලබා ගන්නා DNA භාවිතා කරලා අලුත්ම සත්වයක් නිර්මාණය කරන එක. මේකෙදි කරන්නේ පැරණි ෆොසිල වලින් ඩයවුල්ෆ් DNA ලබාගෙන දැනට ජීවත් වන වෘකයෙකුගේ දැනට පවතින කලලයක DNA ඩයවුල්ෆ් DNA මගින් වෙනස් කර විශාල සහ ශක්තිමත් වෘකයෙකු නිපදවීමට උත්සාහ කිරීමයි. හැබැයි ෆොසිල මගින් ලබා ගන්නා DNA ඔක්කොම වගේ විවිධ ආකාරවලට විනාශ වෙලයි තිබිලා තියෙන්නේ. මේ නිසා ෆොසිල වලින් ලබා ගන්නා DNA මුලින්ම අලුවෘකයන්ගේ DNA භාවිතා කර විනාශ වූ කොටස් නැවත සැකසීමට සිදු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ විදියට නිර්මාණය කරන වෘකයන් 100%ක්ම හිම යුගයේ හිටපු ඩයවුල්ෆ් නානන් නෙවෙයි. ඉතින් මේ ක්‍රමය භාවිතා කරලා තමයි විද්‍යාඥයින් විසින් ඩයවුල්ෆ්ලාව නැවතත් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට වඳ වී ගිය සතෙක් නැවතත් මේ ලෝකෙට ගේන්න තියෙන දෙවෙනි ක්‍රමය තමයි ප්‍රතිඅභිජනනය කිරීම. මේකෙදි කරන්නේ පළවෙනියටම වඳ වී ගිය සතාගේ ෆොසිල අධ්‍යයනය කරලා ඔවුන්ගේ බාහිර ලක්ෂණ ලයිස්තුගත කරන එක. ඊට පස්සේ ඒ ලක්ෂණ වලින් එකක් හෝ කිහිපයක් තියෙන දැනට ජීවත් වෙලා ඉන්න සත්තු ටිකක් හොයා ගන්නවා. එතනින් පස්සේ කරන්නේ අදාළ ලක්ෂණ සහිත සතුන් දෙදෙනෙක් මුහුම් කරලා ඉපදෙන පැටවුන් අතරින් වැඩිපුරම ඩයවුල්ෆ්ට සමාන ලක්ෂණ තියෙන පැටවුන් පමණක් තෝරාගෙන නැවතත් අභිජනනය කරන එක. මේ විදිහට පරම්පරා ගණනාවක්ම නැවත නැවත අභිජනනය කරන විට අතුරුදහන් වී තිබුණ පැරණි සත්වයාගේ රූපයම මතු කරගන්න පුළුවන්. විද්‍යාඥයින් විසින් මේ ක්‍රමයටත් ඩයවුල්ෆ් කෙනෙක්ට ආසන්න සතෙක් නිර්මාණය කිරීමට උත්සාහ කරමින් ඉන්නවා. කොහොම වුණත් මේ ක්‍රමයට හදන සතෙක් නම් පැරණි ඩයවුල්ෆ් කෙනෙක්ට කිසිසේත්ම ඥානමය වශයෙන් සමාන වෙන්නේ නැහැ. දැනටමත් ඥානමය වශයෙන් පැරණි ඩයවුල්ෆ්ලාට බොහෝ සමාන පැටවුන් නිර්මාණය කිරීමට විද්‍යාඥයින් සමත් වුණත් ඔවුන් පවසන්නේ 100%ක්ම වඳ වී ගිය සතුන්ට සමාන සතෙක් නිර්මාණය කරන තෙක් ඔවුන්ගේ උත්සාහය අත් නොහරින බවයි.